අග්ගයි පළවන පරිච්ඡේදය දේවමාලිගාව යළිත් ගොඩනැගීම දාරියස් රජුගේ දෙවන අවුරුද්දේ ආයවන මාසයේ පළමුවනදා සමිඳානන් වහන්සේ දිවිසිවුර හග්ගයි මගින් ෂේල්තියල්ගේ පුත් ජුදායියානුකාර සෙරුබ්බාබෙල් වෙතටත් ජෙහෝෂාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා වෙතටත් එවූ පණිවිඩය මේ වේ. දේවමාලිගාව නැවත ගොඩනැගීමට නිසි කාලය පැමිණ නැතැයි මේ සෙනඟ කියති සියලු බලත සමිඳානන් වහන්සේ වදාරන සේක. එවිට මේ පණිවිඩය දිවිසිවුර හග්ගයි මගින් උන්වහන්සේ ප්‍රකාශ කළ සේක. මාගේ ජනේනි, මාගේ දේවමාලිගාව නටබුන් වී තිබියදී නොඹලා මනහර මන්තිරවල ජීවත් වීම සුදුසුද? දැන් ඉතින් සර්ව පරාක්‍රම සමිඳානන් වහන්සේ මෙසේ වදාරන සේක. නොඹලාගේ ජීවිත පිළිවෙල ගැන සිතා බලන්න. නොඹලා බොහෝසේ වපුල නමුත් ලබාගත් අස්වැන්න සුළුය. කන නමුත් තෘප්තියක් නොඹලාට නැත. බොන නමුත් සෑහීමක් නැත. අඳින නමුත් උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නටය. සර්ව පරාක්‍රම සමිඳානන් වහන්සේ මෙසේ වදාරන සේක. නොඹලාගේ ජීවිත පිළිවෙල ගැන සිතා බලන්න. කඳුකරයට ගොස් ලීගෙනවොත් මා ප්‍රසන්න වන පිණිසද මට නිසි නමස්කාරය ලැබෙන පිණිසද දේව මාලිගාව නැවත ගොඩනගන්න. නොඹලා බොහෝ බලාපොරොත්තු වූ නමුත් නොඹලාට ලැබුණේ ස්වල්පයකි. නොඹලා අස්වැන්න ගෙදර ගෙනා විට මම ඒ පිඹ දැම්මෙමි. මා එසේ කරන්නේ මන්ද? සියලු බලත සමිඳානන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ මාලිගාව නටබුන් වී තිබියදී ඒ ගැන නොසලකා නොඹලා එකිනෙකා තම තමාගේ ගෙවල් ගැන සැලකිලිමත් වන නිසාය. ආසින් මෙසින් වසින්නේත් පොළවෙන් පලහට නොගන්නේත් ඒ නිසාය. මා දේශය පිටද කඳුහෙල් පිටද නියඟයක් පමුණවා ඇත. තෘණ භූමිද මෙදිවතුද ඔලිව වතුද හැම බවබෝග වගවන්ද මිනිසුන් හා සිව්පාවුන්ද ඔවුන් කරන හැම වගවන්ද පිට එය පමුණවා ඇත. එවිට ෂේල්තියල්ගේ පුත් සෙරුබ්බාබෙල්ද ජෙහෝෂාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවාද එතිරි වූ කුඩා පිරිස අතර සියල්ලෝද ඔවුන්ගේ දිවි සමිඳානන් වහන්සේ නියම කළ දේ කළහ. ඔවුහු සමිඳානන් වහන්සේට මහත්සේ ගරුබිය දැක්වූහ. සමිඳානන් වහන්සේගේ දූතයා වන දිවිසිරු හග්ගයිට කීකරු වූහ. එවිට සමිඳානන් වහන්සේගේ දූතයා වන හග්ගයි මම ඔබ සමග සිටිමි. සමිඳානන් වහන්සේ මෙසේ වදාරන සේක. එය මාගේ පොරොන්දුවයයි සමිඳානන් වහන්සේගේ පණිවිඩය සෙනඟට ප්‍රකාශ කළේය. සමිඳානන් වහන්සේ ජුදාහි ආණ්ඩුකාරයා වූ ෂේල්තියල්ගේ පුත් සෙරුබ්බාබෙල්ගේද ජෙහෝෂාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවාගේද සෙනඟ අතර ඉතිරි වූ සියලු දෙනාගේද සිද්ධිය ගැන්වූ සේක. තමන් සියලු බලත දෙවි සමිඳානන් වහන්සේම තමන්ගේ සියලු බලත දෙවි සමිඳානන් වහන්සේගේ මාලිගාව ගොඩනැගීමට ඔවුහු පටන් ගත්හ. මෙසේ පටන් ගනු ලැබුවේ දාරියුස් රජුගේ දෙවන අවුරුද්දේ 6 වන මාසයේ 24 වෙනිදාය. දෙවන පරිච්ඡේදය අලුත් මාලිගාවේ අලංකාරය. එම අවුරුද්දේම 7 වන මාසයේ 21 වෙනිදා සමිඳානන් වහන්සේ දිවිසිවුර හග්ගයි මගින් කතා කළ සේක. යුදාහි ආණ්ඩුකාර වූ ෂේල්තියල්ගේ පුත් සෙරුබ්බාබෙල්ටත් ජෙහෝෂාදාක්ගේ පුත් උත්තම පූජක වූ ජෝෂුවාටත් සෙනඟ අතර ඉතිරි වූ සියල්ලන්ටත් මෙසේ කියන්නට උන්වහන්සේ හග්ගයිට නියම කළ සේක. මේ දේවමාලිගාවේ මුලින් තිබූ තේජස දුටු යමෙක් නොඹලා අතරේ ඉතිරිව සිටිද්ද? දැන් නොඹලාට මේ පෙනෙන්නේ කෙසේද? මේ ගැන නොඹලාගේම සිතේ කැක්කුමක් නැද්ද? එහෙත් සෙරුබ්බාබෙල් ධෛර්යවන්ත වන්න. සියලු බලත සමිඳානන් වහන්සේ මෙසේ වදාරන සේක. අහු උත්තම පූජක ජෝෂුවා ජෙහෝෂාදාක්ගේ පුත්‍රය ධෛර්යවත් වන්න. දේශීය සියලු වැසියනි ධෛර්යවත් වන්න. වැඩ පටන් ගන්න. මම නොඹලා සමග සිටිමි. සමිඳානන් වහන්සේ වදාරන සේක. නොඹලා මිස්රයෙන් පිට වී ආ කල මම නොඹලා සමග නිරන්තරයෙන් සිටින බවට පොරොන්දු දුන් ප්‍රකාරයට මාගේ ආත්මානුභාවය තවමත් නොඹලා සමගය. ඒ නිසා බිය නොවන්න. සියලු බලත සමිඳානන් වහන්සේ මෙසේ වදාරන සේක. නොබෝ කලකින් මම අහස සහ පොළවත් මුහුද සහ ගොඩබිමත් සලවන්නෙමි. සියලු ජාතීන්ද සලවන්නෙමි. ඔවුන්ගේ වස්තුව මෙහි ගලා එන්නේය. සියලු බලත සමිඳානන් වහන්සේ මෙසේ කියන සේක. මම දේවමාලිගාව තේජසින් පුරවන්නෙමි. රෙදි මාගේය, රන්ද මාගේය. අලුත් දේවමාලිගාවේ තේජ අලංකාරය පැරණි දේවමාලිගාවේ අලංකාරය ඉක්මවා යන්නේය. එහි මාගේ සෙනඟට සෞභාග්‍යයත් ශාන්තියත් දෙන්නෙමි. මෙසේ පවසන්නේ සියලු බලත සමිඳානන් වහන්සේ වන මමය. අපිරිසුදු කමට හා පමාවීමට දඬුවම්. දාරියුස් රජුගේ දෙවන අවුරුද්දේ 9 වන මාසයේ 24 වෙනිදා සමිඳානන් වහන්සේ නැවතත් දිවිසිවුර හග්ගයිට කතා කළ සේක.
සාර පරාක්‍රම සමිඳුරන් වහන්සේ මෙසේ වදාරන සේක. මේ ප්‍රශ්නය ගැන පූජකයන්ගෙන් තීරණයක් ඉල්ලන්න. යමෙකු තමාගේ වස්ත්‍ර කෙළවරේ කැප කරන ලද මාංශය ගෙන යන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ පිදූ හොදිවල හෝ මිදියුසවල හෝ තෙල්වල හෝ වෙනම කැමක හෝ ගෑවුණොත් ඒවා ඒ හේතුවෙන් කැප කළ ආහාර වන්නේද? ඒ ප්‍රශ්නය ඇසු විට පූජකයෝ නැතැයි පිළිතුරු දුන්හ. නැවතත් හග්ගයි මෙසේ ඇසීය. මලමිනියක් ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ යම් කෙනෙකු ඒ ආහාර ස්පර්ශ කළොත් ඒවා අපවිත්‍ර වෙයිද? ඒ ප්‍රශ්නයට පූජකයෝ අපවිත්‍රයයි පිළිතුරු දුන්හ. එවිට හග්ගයි මෙසේ කීය. මේ දේ මේ සෙනඟටත් මේ රටවල සියලු දෙනාටත් ඔවුන් නිපදවන සියලු දේටත් අදාළ වන්නේය. ඔවුන් ඔප්පු කරන සෑම දේම අපවිත්‍ර වන්නේයයි සමිඳුරන් වහන්සේ වදාරන සේක. නොඹලා මෙදින සිට ඉදිරි කාලයේ සිදුවන දේ ගැන මෙනෙහි කරන්න. මාලිගාවේ ගලක් පිට ගලක් තබන්න පෙර නොඹලාගේ තත්වය මේය. කිලෝග්‍රෑම් 200ක් ලබන අදහසින් ධාන්‍ය ගොඩක් වෙත ගිය නමුත් නොඹලාට ලැබුණේ කිලෝග්‍රෑම් 100ක් පමණය. මිදියුස ලීටර් 200ක් තටාකයකින් ඇද ගන්න පිණිස ගිය විට ලැබුණේ 100ක් පමණය. නොඹලා වගා කරන්න උත්සාහ කළ සියලු දේ විනාශ වන පිණිස මම ගොයම් රෝගයද කොළ වියලීමද ගල් වර්ෂාවද එවීමි. ඒත් නොඹලා මා වෙත හැරුණේ නැතැයි සමිඳුරන් වහන්සේ වදාරන සේක. නවවන මාසයේ 24 වනදා වන දේවමාලිගාවේ අත්තිවාරම් දැමූ මේ දවසේදී නොඹලාට සිදු වී ඇති දේ ගැන හොඳට කල්පනා කර බලන්න. අටුවල ධාන්‍ය ඉතිරි වී ඇද්ද? එසේම මිදිවැල්වලත් අත්තික ගස්වලත් දෙළුම් ගස්වලත් ඔලිව ගස්වලත් පලහටගෙන ඇද්ද? නැත. අද පටන් මම නොඹලාට ආශිර්වාද කරන්නෙමි. සෙරුබ්බාබෙලට පොරොන්දුව. එම දවසේදීම එනම් එම මාසයේ 24 වනදා සමිඳුරන් වහන්සේ හග්ගයිට දෙවන වරට පණිවිඩයක් දෙමින් මෙසේ වදාළසේක. ජුදායි ආණ්ඩුකාරයා වන සෙරුබ්බාබෙලට මෙසේ කියන්න. මම අහසත් පොළොවත් සොලවන්න යන්නෙමි. රාජ්‍යයන්ගේ සියසුන් පෙරලා දමා ජාතීන්ගේ ආණ්ඩු බලය නැති කරන්නෙමි. මම රථ සහ ඒවායේ නැගී යන්නන් පෙරලා දමන්නෙමි. අශ්වයන් මරන්නෙමි. ඔන් පිට යන්නෝ එකිනෙකා තම තමා කඩුවෙන් මරා ගනිති. සියලු බලද සමිඳුරන් වහන්සේ මෙසේ වදාරන සේක. එම දවසේදී මාගේ සේවක ශේල්තියල්ගේ පුත් සෙරුබ්බාබෙල් මම නොඹ මාගේ පේරුස් මුද්දමින් කරන්නෙමි. මා තෝරාගත්ත නැත්තා නුඹය. මෙසේ වදාරන්නේ සියලු බලද සමිඳුරන් වහන්සේය.